ඔන්න බොයිස් තවත් සුපිරිම හිනාන වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. මම මේ වීඩියෝ එකේ link එක පල්ලෙහා කමෙන්ට් box එකේ pin කරලා තියන්න. දැන්ම ගිහින් මේ වීඩියෝ එක බලන්න. අනිවාර්යෙන් මේ මල්ලිගේ channel එක subscribe කරලා like කරලා share කරලා support එකක් දෙන්න අනිවාර්යෙන්. යාළුවෝ හැමෝම ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න. සුපිරිම වීඩියෝ එකක්. අනිවාර්යෙන් එන යාළුවෝ ටික බලන්න. අපි දැන් යන් අපේ කතාව බලන්න. ඒ සඳුනා අපිට මේ ගේ ඇතුළට යන්න ඕනිද බං? මේ අපි වෙන කොට හරි යමන් බං. මේ රැවලා කොහෙට කියලා යන්නද බං කූරා? අනික අපේ ගෙදර හොයාගන්නත් බෑ. මම හිතන්නේ අපි කැරකිලා හෙන වැටයක් කැලේ මැදටම ඇවිල්ලා තියෙන්නේ. අනික ගෙදර හොයාගන්නවා කියන්නේ ලේසි වෙන්නේ නෑ බං. අනික අපේ ෆෝන් එකකටවත් සිග්නල් නෑ. මොනවා කරන්න තියලා තේරෙන්නේ නෑ. අනිවාර්යෙන් මේ ගෙදර කවුරු හරි ඇති. අපි මේ ගෙදර කට්ටිය විස්තරයක් අහගමු. අනික බං කැලේ මැද මෙහෙම ලයිට් දාපු ගෙදරක් තියෙන විදියක් නෑනේ කොහොමත් මිනිස්සෙක් නැතුව. අපි ගිහලා මේ ගෙදර කයින් හරි අහලා එහෙම වුණොත් අපේ ගෙදර හොයාගන්න විදියක් බලමු. අනික මේ කැලේ මැද ඉන්න කෙනා හැම පාරක්ම දන්නේ නැතිනේ. එයාගේ අපි විස්තර අහගමු. වරෙන්කෝ යන්න ගේ ඇතුළට. මේ උඹලා කවුරුත් බය වෙන්න එපා. මේ රාජු අයියා ඉන්නවනේ බං. මේ රාජු බායි ඉන්නවා. උඹලා බය වෙන්න එපා බං. මං කතා කරන්න තෝ ඒ ගෙදර ඉන්න මනුස්සයට. ගෙදර කවුද? කැලේ ගෙදර ඉන්න කවුද? ගෙදර කවුද? හෙලෝ ගෙදර කවුද? මේ ගෙදර ඉන්න එක කන් දෙක කටේ දාගෙනද බං ඉන්නේ? කොච්චර කතා කරාද? හෙලෝ මේ කැලේ ගෙදර කවුද ඉන්නේ? හෙලෝ නැන්දේ මාමේ කවුද ඉන්නේ? හෙලෝ ලයිටුත් පිටරයි දාලා තියෙන. හෙලෝ අපිට උදව් කරන්න. හෙලෝ ගෙදර කවුද? කැලේ ගෙදර කවුද? මොකද්ද බෝලේ ගිරිය කඩාන කෑ ගහන්නේ? ඔය හිටපන් එනකන්. කෑ ගහන්න මෙතන. මගේ ගේ ඉස්සරහට අවිල්ලා. අප්පට සිරි මේ ආච්චිනේ ආච්චි ඔයා කිව්වා කපාරේ ඇවිල්ලා බලන්නකෝ කෙලින්ම ඔයාලා ළඟට නෑවේ අපේ යාළුවා ගෙදරට නෙවෙයිනේ ආච්චි ආවේ අයියෝ දරුවනේ උඹලට මම කිව්වේ කෙලින්ම එන්න කියලා. එතනින් තව පාරක් තියෙනවා. ඒ පාරේ හැරුණාම තමයි ඔයාලා හොයන ගෙදරට යන්න පුළුවන්. දැන් ඔයාලා වැරදිලා මගේ ගෙදරට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අය මේ කැලේ යනවා කියන්නේ බොහොම භයානකයි. අනික විශේෂයිද සර්පයෝ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ කැලේ ඉන්නවා මංකොල්ලකාරයෝ මිනිමරුවෝ. ඒකින්දා අද මගේ ගෙදර නවාතැන් අරගෙන හෙට උදානහැක්කම ඔය දරුවන්ට යාළුවා ගෙදරට යන්න පුළුවන් නේ. ඒයි උපුලා මට නම් මේ ගෑණිව එච්චර අල්ලන්නේ නෑ. බලපංගෝ අපි දිහා නිකන් බලාගෙන ඉන්නේ. අපිව කන්ට වගේ නෙපා. මට නම් සෙට් වෙන්නේ නෑ. සඳුනා පොඩ්ඩක් කල්පනා කරලා බලපන්. ආච්චි ගොඩක් දුර දිනවත් ආච්චි අපිට අපේ ගෙදරට යන්න. අපි කවන්නේ මෙහෙම යන්න. අපි එහෙනම් ඒ පාර ළඟට ඇරලවන්න පුළුවන්ද? දැන් වෙලාව රාත් 10:00ටත් කිට්ටුයි. 10:00න් පස්සේ මේ කැලෙන් එළියට යන්න කවුරුත් හිතන්නවත් නැහැ. අනික මේ කැලෑවේ එක එක මහා බලගතු බලවේග තියෙනවා. ඒවට අහුනොත් එහෙම හොරුන්ට අහුනට වඩා හපන්. උඹලට මං කියන දේ තේරෙන්නේ නැද්ද බොලව්? මේ කැලේ අනතුරුදායකයි. අද මගේ ගෙදර නවත්තන්න අරගෙන හෙට උදෑනක්කම පයල්ලා. එහෙම නැත්තම් උඹලගේ ජීවිත ඔක්කොම අනතුරේ වැටේ. මට ඕනනම් උඹලව එක්කගෙන යන්නත් පුළුවන්. ඒත් මට මගේ ජීවිතේ අනතුරේ දාගන්න ඕනේ නැහැ. දැන් මගේ ගේ ඇතුළට ඇවිල්ලා මොනවාරි කාලා උඹලා නිදාගනින්න. හෙට උදේම උඹලට යන්න පුළුවන් නේ. අප්පු මට නම් බෑ යන්න. සඳුනා මේ ආච්චිගේ ගෙදර අපි ඉමු. ඉඳලා හෙට උදේම යමන්. රාජු කියපන්කෝ මුන්ට. රාජු ඔව් සඳුනා ආච්චි තින් අපේ හොඳට බං හැම දෙයක්ම කියන්නේ නැද්ද ආච්චි? අම්මා වගේ නෙවෙයි ආච්චි. කොච්චි වගේ සරයි ආච්චි. නේද ආච්චි? මේ ආච්චි කියන දේ අහලා අපි ආච්චි ගෙදර ඉමු බං. අන්න දරුවනේ උඹලට මොලේ පැදුනා. මං එහා පැත්තේ මයියෝ කාලා වගේ සුද්ධ කර කර හිටියේ. ওই දරුවෝ ගේ ඇතුළට යන්න. මම පිළිකන්න පැත්තෙන් එන්න. ගේ දොර ඇල්ලලා තියෙන්නේ. ඔහොම යන්නකෝ. මඤ්ඤොක්කාලේකුයි කට්ට සම්බෝලකුයි හැදුවනම් ආච්චි අදරට මඤ්ඤොක්කා මරන්න පුළුවන් අපිට. හරිද? ඔව් අදරට උඹලා ඔක්කොටම මරන්න පුළුවන්. මං හදලා දෙන්නම්කෝ මයියොක්කා. එහෙනම් ගේ ඇතුළට පල්ලෙල්ල කොල්ලෝ. මේ උඹලා මොකද කියන්නේ කියපන්. මේ ගෑණි ගෙදරට යනවද? මොකද කියන්නේ? උඹලගේ තීරණයට මම කැමතියි. අනික මේ ගෑණි කිව්වා වගේ බං කැලේ දැන් ඇවිදින එකත් අපිට අනතුරුදායකයි. අනික අපේ ෆෝන් වල බැටරි නැහැ. අනික අපිට යන්න එළියක් නැහැ. අනික මේ කැලේ කොහෙට තියෙනවද කියලා අපි දන්නෙත් නැහැනේ බං හරියටම. අනික අපි මේ පැත්තට අලුත්. මොකද කියන්නේ? අපි මෙහෙ ඉමු නේද බං? මෙහෙ ඉන්න එක තමයි හොඳම. අනික බං කැලේ යද්දි සර්පෙක්ගෙන්වත් අපිට අනතුරක් වුණොත් මොන දෙයියන්ට කියන්නද කියපන්කෝ. මෙහෙ ඉඳලා හෙට උදේම එළිය වැටුණ ගමන් යමන්. එහෙම කරමු නේද? සඳුරා මේ ආච්චිගේ ගෙදරට යමන් අපි.
වෙන කරන්න කිසිම දෙයක් නැහැ. රාජු චාමා කූරා වෙන කරන්න කිසිම දෙයක් නැහැ අපිට. අපි මේ ආච්චිගේ ගෙදරට යමු. වරෙලකෝ දැන් යන්න. අම්මට සිරි එළිය වගේද බං මේ ගේ ඇතුළ බලපංකෝ සඳුනා. ෆුල් ලක්සරි ලයිෆ් එකක් නේ අප්පා ආච්චි ගත කරලා තියෙන්නේ. අඩේ පට්ට පදිරි ගෙදර නේද බං? බලපංකෝ ලස්සන. කැලේ මැද මේ වගේ සුපිරි ගයක් තියනවා කියන්නේ ඉතින් ෆා සුපිරි ඈ. ආච්චි තිටින් සුපිරි ආදායමක් හොයන්න පුළුවන් මේ ගෙදර ෆොටෝ ටිකක් ගාලා FB දැම්මා නම් කැලේ ට්‍රැවල් කරන කොල්ලෝ කෙල්ලොන්ට මෙම ගෙදර දෙනු ලැබේ කියලා දැම්මා නම් අම්මට කට්ටිය එන්නේ නිකන් කුසු බුසු බුසු ගාලා නේ බං. ඒ මාරෝ බලපංකෝ රාජුවා. එක තමයි බං මං කිව්වේ බය වෙන්න දෙයක් නැහැ කියලා. අම්මා වගේ නෙවෙයි ආච්චි. ඒ ගැන මං කිව්වේ උඹලට. මේ අර ආච්චිගේ දුවෙක් ඉන්නවා ගවනේ අරුන්දති කියලා. ඒ කෙල්ලත් ඉන්නවද දන්නේ නැහැ නේ බං. හිටියවත් ඉතින් ඒ කෙල්ල මගේ තමයි ඔන්න කොල්ලෝ ආ. සඳුනා මොකද උඹ ගල් කිල්ල වගේ බලාගෙන ඉන්නේ? අඩෝ මේ හොල්මන් නෑ අකෝ. මේ තමයි අද පාටිය. කඩලා ගනින් බෝතල් ටික. බෝතල් මෙහෙ නෑනේ. ඇයි බං සඳුනා බය වෙලා වගේ ඉන්න ඔබ? අඩේ නෑ බං. මට මේ වෙන කිසි දෙයක් හිතාගන්න බෑ බං. මෙතන මොකක් මාරි ලොකු දෙයක් තියනවා කියලා මගේ හිත කියනවා. මේ මොනවා වුණත් අපි ඔක්කොම එකටම ඉන්න ඕනේ තේරුණාද? මට අර ගෑනිත් එච්චර අල්ලන්නේ නෑ. මේ මොනවා වුණත් කට්ටිය ඔක්කොම එකට ඉන්න ඕනේ. මෙතන මොකක් හරි ලොකු දෙයක් තියනවා බං. අපි හිතනවට වඩා ලොකු දෙයක් මෙතන තියනවා බං. මොන පිස්සුද බං සඳුනා? මේ ගෙදර මෙහෙම තියෙද්දි මොන හොල්මන්ද? බලපංකෝ ලයිට්. අපේ අප්පෝ මාරු බං මාරු. මොකක්ද උනේ බං ඒ? ඔක්කොම කලවර උනානේ. ලයිට් ගියා බං. අනේ සඳුනා රාජු උඹලා ඉන්නව නේද බං? අනේ මට බයයි බං. අනේ උඹලා ඉන්නවද බං? උඹලා ඉන්නවද? අපි ඉන්නවා බං ගුරා. බය වෙන්න එපා යකෝ. කැලේ ඉතින් ලයිට් යනවා තමා. ගහක්වත් වැටෙන්නේ නැති. ලයිට් සෙනිගෙයි බං සෙනිගෙයි. බය නැතු ඉඳහල්ලා. මේ ඔන්න පුතේ දැන් තමයි සෙල්ලම පටන් ගන්නෙ. මං උඹලට කිව්ව නේද මෙතන මොකක් මාරි ලොකු දෙයක් තියෙනවා කියලා. මේ ඔක්කොම අට්ටික අල්ලගෙන එකට බින්දපල්ලා. වෙන් වෙන්න නම් එපා පුතේ. එකෙක්වත් අතරමං වෙන්න නම් එපා. උඹලට තේරුණාද? මෙතන මොකක් හරි ලොකු දෙයක් තියෙනවා බං. මේ මොකද්ද බං මේ ගෙට උනේ? ලයිට් ආවා විතරයි. මොකද්ද මේ ගෙට උනේ? මේ අර බිත්තියේ තියෙන ෆොටෝ එකේ ඉන්න කවුද කියලා බලපන්. අර ආච්චිනේ බං. එතකොට ආච්චි මැරිලාද බං? මේ ගෙදර ඔක්කොම බලන් වෙලාද බං. අපි එතේ හොඳට තිබ්බනේ. ලයිට් ගිහින් ආව විතරයි. ගේ ඔක්කොම අනිත් පැත්තට ඇරුණා. අඩෝ එතකොට මේ ගෝල් මං කියද්ද? අනේ ගියේ මල්ලා සඳුනා. මට චූ යන්න යනවා බං. අනේ හඩවයි බං. දැන් ඉතින් හොල්මනගේ ගෙදරට එන්න පාර ඇව්වා වගේ දෙයක් තමයි උනේ අපිට. මේ දැන් වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා ඉවරයි. අපි ඉස්සරහට මුණ දෙන්න කොහොමද කියලා කල්පනා කරන්න ඕනේ. තේරුණාද උඹලට? උඹලා බය වෙන්න නැතුව ඉඳපන්. බයයි තමයි. ඒත් බය වෙන්න නැතුව ඉඳපන්. අර ආච්චි බොරුවට වෙස් වලාගෙන ඇවිල්ලා තමයි අපිට මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. උඹලාට තේරුණාද? මේවා ඔක්කොම මව අපෑමක්. ඒ ගෑණිගේ ගෙදරට ගෙන්න ගන්න ඕනේ ඉන්නේ තමයි. අපි ඔය බොරුවට වැරදි පාරවල යවලා මේ කැලේ මැද තියෙන එක හොල්මන් ගෙදරට ගෙන්න ගත්තේ. අඩෝ මේ එතකොට අපි කොහොමද බය එළියට යන්නේ? කූරා රාජු බලපන් ඔය දොර ඇරෙනවද කියලා. ඔය දොර ඇරෙනවද කියලා බලපන් එළියට යන්න. ඇදපන් ගුරා ඇදපන්. හටේ සඳුනා මේක හෙල්ලෙන්නවත් නෑ අකෝ. එතුට අපි මේ ගෙදර හිර වෙලාද? අඩෝ කොහෙන්ද අපි පැනගන්නේ? අඩෝ මයෝක හදලා තියෙන්නේ. මයෝක මරන්න පුළුවන් උඹලට. වරෙල්ලා කුස්සියට. වරෙල්ලා. අම්මා වගේ නෙවෙයි ආච්චි. මට චූ යනවා බා. මට චූ යනවා. සඳුනා අපි පැනගන්නේ කොහමද බා? මේ ඕල්මනක් නේ අකෝ. අම්මෝ අඩෝ සඳුනා මට දැන් මැරෙන්න බෑ බං. අම්මෝ අනේ අපිට යන්න දෙන්න. අයියෝ සඳුනා.
ඒක නැති වුණා. මේ අපි කොහොම හරි මේ ගෙදරින් එළියට යන්න තැනක් බලන්න ඕනි. උඹට තේරුණාද? අපි මේ ගෙදරින් එළියට යන්න තැනක් හොයාගන්න ඕනි. අපිට වැඩි වෙලාවක් නැහැ. අපි මේ ගෙදරින් ඉඳින්න අපේ ජීවිතේ අපේ අංගවල් අපේ හැම දෙයක්ම මරණයට ලං වෙනවා. ඒක උඹලා හොඳට මතක තියාගන්න. තේරුණාද? අපි ඔක්කොම එකට ඉන්න ඕනි. වරි. මේ පැත්තේ උඩ සාලෙට ගිහිල්ලා උඩ ජනල එක්කත් කඩාගෙන එළියට යන්න පුළුවන්ද කියලා බලමු. ඒ දෙහැර අපිට වෙන කරන්න කිසිම විකල්පයක් නැහැ බං. අපිට කෝල්ලක් දීලා කායෙවත් උදව් ඉල්ලන්නවත් විදියක් නැහැ බං. ඒකින්ද අපි හැමෝම එකට ඉමු. උඹලට තේරුණාද? මේ කාමරයක් ගානේ ගිහිල්ලා අපි එළියට යන්න තැනක් බලන්න ඕනි. උඹලට තේරුණාද? මේ ගෑණි හැමතැනින් එහෙම් මෙහෙම් මතුවේයි. ඒත් උඹලා එකෙක්වත් බය වෙන්න එපා. උඹලට තේරුණාද? උඹලා බය නැතුව මගෙත් එක්ක හිටියොත් මං උඹලට පොරොන්දු වෙනවා අනිවාර්යයෙන් උඹලා එළියට එක්ක යනවා. තේරුණාද? මගේ පස්සේ බලන්න. මටත් බයයි තමයි බං. හරි හවුලක් නැහැ. තිරිස භගවාරන් සම්මා සම්බුද්ධං ඉච්ඡතන සම්මන්න සුඛදරෝග විදු අනුත්තර බුද්ධම් ධරිසි සත්තාවේ මනුස්ථානම් බුද්ධ භගවාති. අපේ බුදුරජාණන් වහන්සේගේ බලයෙන් අපිට කරදරයක් වෙන්න එපා. බුදුහාමුදුරනේ අපිට කරදරයක් වෙන්න එපා. වරෙල්ලා දැන් වරෙල්ලා. සඳුනා ඒ පාර උඩ තට්ටුවේ කවුද hina වෙන සද්දයක් ගන්නවා බං. උඹලට ඇහෙනවද? උඩ තට්ටුවේ ෂුවර් එකට මේක ඉන්නවා. මට ඒක ෂුවර් එකට මේක ඉන්නවා බං. සඳුනා උඹලගේ යන්ත්‍රයක්වත් මොකක්වත් නැද්ද බං බලගතු? ඒකවත් පෙන්නලා අපිට යන්න තිබ්බා. එහෙම මුකුත් නැද්ද බං? එහෙම ඒවා කොහෙද බං මල්ලක තියෙන්නේ? එක එක සද්ද දායි අනම්මනම් කරයි. ඒත් අපි ඒවට බය නැතුව කොහොම හරි එළියට යන්න තැනක් බලමු. වරෙන්කෝ. මේ මට හිතෙන්නේ හරහාඬන සද්ද මේ පැත්තෙන් බං එන්නේ. මේ පැත්තට යන්නම වෙනවා බං. මේ පැත්තේ යන්න නැතුව අපිට ගැලවීමක් නැහැ. ණය පස්සෙම වරෙල්ලා. හරිද? උඹලා එකෙක්වත් අතරමං වෙන්න නම් එපා මචං. තේරුණාද? අතරමං වුණා කියන්නේ උඹගේ ජීවිතේ ඉවරයි. ඒකින්ද අපිට එකට ඉන්නකම් අපි සෙට් එකේ එකට ඉන්නකම් අර හොල්මනට අපිට මොකුත් කරන්න බෑ. මොකද තේරුණාද? දැන් වෙලාව පටන් ගත්තා. ඔබලේ කව මරනවා. එක මරනවා. කලාගෙට ටබ් කවුරුත් පණ පිටින් ගින්නේ. මරනවා. සඳුරා අනේ මට මොකුත් කරන්න එපා ආච්චි. අපි අයින්සකයි. අනේ අපි කාටවත් කරදරයක් කරලා නෑ ආච්චි. අනේ අපිට යන්න දෙන්න. අනේ සඳුරා බේරගනින්කෝ. අනේ මම බලාගන්නම්. උඹලා ඔක්කොම මෙතන යාපැත්තෙන් අර බැල්කනි පැත්තට බලයන්. හෙදරින් බලපල්ලා කොහොම හරි එළියට පැන ගන්න තැනක් තියෙනවද කියලා. බලයන්. මම මේක බලන්නම්. මම විනාඩි 10ක් ඇතුළත ආවේ නැත්තම් උඹලා හරි පැනලා බලයන්ලා. මං ගැන හිතන්න එපා. උඹලාට තේරුණාද? උඹලා හරි පැනලා ගිහිල්ලා කවුරු හරි එක්කගෙන ඇවිල්ලා උදව් ඉල්ල ගනි. තේරුණාද? දැන් බලයන්ලා. අපි කොහොමද උඹ විතරක් දාලා අපි සෙට් එක යන්න බා. අපි මැරෙනවා නම් ඔක්කොම එකට මැරෙමු. අනික අපිට උඹව දාලා යන්න බෑ බං සඳුනා. උඹ තමයි අපේ සෙට් එකේ ඉන්න එකම වැඩ්ඩා. උඹව දාලා අපිට යන්න බෑ බං සඳුනා. අයියෝ මං කියන එක අහපල්ලා. උඹලා මට ඇත්තටම ආදරේ නම් උඹලා ඵලයල්ලා මෙතනින්. මම මේක බලාගන්න. නැත්තම් අපි ඔක්කොගේම ජීවිත අනතුරේ බං. උඹලා ඵලයල්ලා. කුඩා රාජු. චාමා ඵලයල්ලා බං. ඵලයල්ලා. මං ආවේ නැත්තම් උඹලා ඵලයල්ලා දෙනින් පැනලා ඉක්මන් කරවල්ලා. උඹට එච්චර අයියා. උඹලා කාටවත් මෙහෙ යන්න බෑ. උඹ කොච්චර දඟලුවත් එකෙක්ටවත් මේ කලා ගෙදරින් බේරෙන්න බෑ. මරනවා. උඹලා ඔක්කොම මරනවා. එන්න එපා. උඹ තව මගේ ළඟට එන්න එපා. උඹට කියන මේ අන්තිම පාර. එන්න නම් එපා. එන්න එපා. උඹට මොනවා කරන්නද? උඹ කට්ටන්නේත්. උඹ නිකන් මෝඩෙක් විතරයි. මරනවා. උඹ ගැඟට මං ඇතුළේලා
බොරුවට රඟපාලා උඹගේ යාළුවවත් බෙල්ල මිරිකලා මරනවා. උඹට හේදේ කරන්න දෙන්නේ උඹට හේදේ කරන්න දෙන්නේ කෝ. අනේ මගේ බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් බුදුගුණ අනන්තයි, බුදුගුණ සත්‍යයි. ඉතිවිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්ථාන බුද්ධෝ භගවාති. ඉතිවිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්ථාන බුද්ධෝ භගවාති. බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් මම ආරක්ෂා කර දෙන්න බුදුරජාණන් අනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මට මොකක් හරි බයක් මොකක් හරි දැනුනොත් බුදුගුණ සිහිපත් කරන්න, එතකොට බුදුහාමුදුරුවෝ පිහිටවනවා කියලා. අනේ මගේ බුදුරජාණන් වහන්සේ මටයි මගේ යාළුවන්ටයි පිහිට වෙන්න. ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්ථාන බුද්ධෝ භගවාති. නවත්තම ඔය බණ කියන එක නවත්තම නෑ මම නවත්තන්නේ. උඹ මට මගේ යාළුවන්ට යාති යන්න දෙනකන් මම මේක නවත්තන්නේ නෑකෝ. නවත්තන්නේ. එහෙනම් ඔය පොරොන්දුය මම බණ කියන එක නතර කරනවා. උඹ මෙතනින් යනවන අපිට නිවිසනේ දිල්ල මෙතනින් යන්න දීලා උඹ මෙතනින් ඵලයන්. එහෙම ගියොත් මම මේ බණ කියන එක නතර කරනවා. එහෙම නැත්තම් උඹ මෙතනින් දිය වෙලා පිච්චිලා යනකම් මම ගාතා කියනවා. තේරුණාද? උඹ ඒ දෙයට කැමති නම් විතරක් මාවයි මගේ යාළුවන්ගේ බය කර කර හිටපන්. උඹට ඒ දේ වෙන්න ඕනේ නැත්තම් දැම්ම මෙතනින් ඵලයන්. එච්චරයි. යනවා ගාත කියන්න එපා. මම යනවා ඔය උඹලට යන්න පුළුවන්. මම යනවා. ඔය ගාත කියන එක නතර කරපන්. මම පිච්චෙනවා යකෝ. ඔක නතර කරපන්. මම යනවා. අඩේ ගාත කිව්ව ගමන් හොරමන නැති වුණා. වැඩි වෙලාවක් නෑ. ඉක්මනට යන්න ඕනි. අම්මා! සඳුරාට මොන වුණාද දන්නේ නැහැ බං. තව හරියටම විනාඩි 3යි තියෙන්නේ. මෙතනින් පල්ලයට පැනලා අපිට යන්න පුළුවන්. ඒත් අපිට සඳුරාව දාලා යන්න බෑ බං. අඩෝ අපි මොකද්ද මං කරන්නේ? බය වෙන්න එපා බං, සඳුර එනවා. සඳුර වැඩකාරයා කියලා දන්නවනේ බං උඹලා. හොල්මනුත් කොර වෙනවා සඳුර ඉස්සරහ. සඳුර එනවා බං. අනිවාර්යෙන්ම සඳුර එනවා. අපේ සඳුර එනවා බං. මේ මෙතනින් බයිද්දී ගොඩක් පරිස්සමෙන් හරිද? පොඩ්ඩක් කරේ ලිස්සවොත් වැටුණ ගමන් මැරෙනවා පුතේ. ඒකින්ද එමීට මේ වගේ අල්ලගෙන බෑගන්නේ මෙතන එහා පැත්තෙන් හරිද? හරි බම් බෑගන්න එක නම් කරන්න පුළුවන්. මම මේ බලන්න සඳුනා කෝ කියලා. මේ පැත්තේ කිසි සද්දයක් නෑ බං. සඳුනා මේ එන්න බං සඳුනා. අම්මෝ දැන් තමයි යංගට ලේ ටිකක් කිනුවේ. අඩෝ උඹට කරදරයක් නෑ නේද බං සඳුනා? නෑ බං මට කරදරයක් නෑ. හොල්මන නම් ගියා. ඒත් මං හිතන්නේ යන්නම ගියා කියලා. ඒකින්ද ඉක්මනට මෙතනින් පැනලා යමල්ල. වරෙන්කෝ පැනලා කැලේ දුවමු. තේරුණාද? කැලේ අහුවෙන පාරක දුවමු බං. මේ ගෙදර නොපෙනෙන මානෙට යනකම් දුවමු. හිතර අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ බලමු ෆෝන් වලට සිග්නල් ගන්න තැනක් තියෙද කියලා. ඊට පස්සේ අපේ තාත්තට කොල්ලයක් දාලා ගෙන්න ගමු. වරෙන්කෝ මෙතනින් යමීට බෑගමු එක. වරෙල්ලා යමම් බං. අංකල්ට කියන්න සඳුන් නොහිටින්ට. අපි අද මෙතන නෑ අංකල්. අම්මෝ අතන ගෙදරින් බිමට පැනලා දිව්වා කැලේ. ඊට පස්සේ හරියටම මෙතන තමයි සිග්නල් තිබ්බේ. ඊට පස්සේ තමයි අංකල්ලාට කෝල් එකක් දුන්නේ. වෙලාවට අංකල් අපිව හොයන්න පාරට ඇවිල්ලා හිටියේ. නැත්තම් කොහොමත්ම අපිව හොයාගන්න වෙන්නේ නෑනේ අංකල්. අනේ ඔව් තාත්තේ. අප්පෝ ඒක නම් මට නම් හිතා ගන්නත් බෑ. හරියට නිකන් හීනයක් වගේ. ඇත්තටම මොකද්ද තාත්තේ හොල්මනම්? ඇයි ඒ හොල්මන් කරන්නේ? මුබාරක් අංකල් ඔයා දන්නවද ඒ ගැන? ඒක මම කතාව චඳු පුතාට කියන්න හිටියේ.
ඒත් පුතා බය වෙයි කියලා තමයි මං කිව්වේ නැත්තේ. ඔය වයසක ගෑනු එක්කනා තමයි හොල්මන් කරන්නේ. ඔය ළමයා එනකන් තමයි ඔය පාරේ බලාගෙන ඉන්නේ. ඔය ළමයා ක්ලාස් ඉවර එනකන් එක දවසක් පාරේ බලන් ඉඳලා බස් එකට හැප්පුණා. අන්න එදා ඉඳලා තමයි හොල්මන් කරන්න පටන් ගන්නෙ. ඔය ගෙදරට ගියපු කිසි කෙනෙක් තාම එළියට නම් ඇවිල්ලා නැහැ. පුතාලගේ තිබ්බ වාසනාවකට පුතාලගේ වාසනාවට තමයි බැරුනේ. මහා බලකතු භූතාත්මයක් කියලා තමයි කියන්නේ. කට්ටන්ඩියෝ 100,000 ගණනක් ආවා ඔය හොල්මන පන්නලා දාන්න. ඒත් ඒක කාටවත්ම තමයි බැරි වුණා. පුතාලා ආපු එකම විස්ම කර්මයක්. ආයෙනම් ඔය ගෑනු කෙනා පාරේ දැක්කොත් කිසි කතාවක් නැතුව පුතාලා පඩුවේ යන්න. අපි එයාට කතා කරන්න ගියොත් තමයි අපි ඔය ගෑනු කෙනා රවට්ටලා උන්ගේ ගෙදරට එවාගන්නේ. ඒක හින්දා ආයේ එහෙම පාරේ දැක්කොත් ඒක කතාවට එහෙම යන්න එපා. තේරුණාද? එදා පුලුටුත් අරගෙනනේ ගියේ. ඒක හින්දා තමයි ඔය දේ වෙන්න ඇත්තේ. මම කියන්න ගියෙත් නැත්තේ පුතාලා බය වෙයි කියලා. දැන් කරදරයක් නෑ. එහෙනම් යන්නේද මාත්‍යෝ අපි ගෙදරට දරුවෝ ටිකවත් එක්කගෙන හොඳටම බලලා ඉන්නේ. පන්සලේ ලොකු හාමුදුරන්ටත් මං එන්න කිව්වා. නූලක් මතුරලා දායි හාමුදුරුවෝ. එතකොට ඔය බය නැති වෙලා යයි. අයෙම හොඳට මතක තියාගන්න දරුවෝනේ. හරි දරුවෝ සේරම අපේ පස්සෙන් එන්න. ඇවිත් කාර් එකට නගින්න. දැන් ආයේ බය වෙන්න කිසි දෙයක් නැහැ. තේරුණාද දරුවනේ? බය වෙන්න එපා. දැන් අපි ඇවිත් ඉන්නේ. සඳ පුතේ යාළුවත් එක්ක එන්නකෝ. දැන් ගෙදරට හොඳට ගිහිල්ලා ඇඟපත සෝදගෙන අර හාමුදුරුවෝ ගෙනත් දෙන පිරිත් නූල් බැඳලා හොඳට කැමටියක් කාලා නිදාගන්න. තේරුණාද? එතකොට ඔය ඔක්කොම මනස්ගත ටික හිතෙන් අත්හැරලා හෙට දවසට හොඳට මුහුණ දෙන්න. එන්නකෝ දරුවනේ. ඔන්න බොයිස් තවත් සුපිරිම හිනාන වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. මම මේ වීඩියෝ එකේ link එක පල්ලෙහා කමෙන්ට් box එකේ pin කරලා තියන්න. දැන්ම ගිහින් මේ වීඩියෝ එක බලන්න. අනිවාර්යෙන් මේ මල්ලිගේ channel එක subscribe කරලා like කරලා share කරලා support එකක් දෙන්න අනිවාර්යෙන්. යාළුවෝ හැමෝම ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න. සුපිරිම වීඩියෝ එකක්. අනිවාර්යෙන් එන යාළුවෝ ටික බලන්න.